කියන පාඩම මහාසාර නාට්‍ය. ඒකේ අපි ඉස්සර බලමු ගුරුවත් පොතේ අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ මේ නාට්‍යයක් හැදෑරීම හරහා කියලා. දැන් හැමදාම සිංහල පොතේ අවසාන පාඩමක් වෙන්නේ නාට්‍ය පාඩමක්. එහෙම පාඩමකින් නාට්‍ය හදාරන්න සාමාන්‍යයෙන් අමාරුයි. මොකද ගොඩක් නාට්‍ය බලලා තමයි රස විඳින්නේ. මේ පාඩමේම කියනවා පෙළ එහෙම නැත්නම් ඔය තියෙන පිටපතේ කොටසක් නෙමේ නාට්‍ය කියලා කියන්නේ. අපි පිටපත බලන්න වෙන්නේ මේ හොඳ නාට්‍ය. නමුත් අපිට ලංකාවේ හෝ වෙනත් තාක්ෂණික ක්‍රමයකින් හෝ නරඹන්න බැරි බර්ටෝල්ඩ් බ්‍රෙස්ට්ගේ ඊළඟට ඒ වගේ ලෝකේ ප්‍රසිද්ධ වෙච්ච නාට්‍ය නරඹන්න අවස්ථාව ලබා ගන්න නැති නිසා අපි පිටපත බලනවා මිසක් නැත්නම් නාට්‍යයක් නරඹනවා කියලා කියන්නේ පිටපත කියවීම හෝ පිටපත කියවීම නෙමෙයි. ඒකෙන් ගන්න පුළුවන් බොහොම පොඩි දෙයයි කියලා තමයි මේ පාඩමේදීත් කියන්නේ. දැන් මේ මහාසාර නාට්‍යයට පදනම් වෙන්නේ ජාතක කතා පොතේ මහාසාර පළඳනාව පිළිබඳ වෙන ජාතකය. අපි ඒ ජාතක කතාව මේ පාඩම තුළදී සාරාංශ වශයෙන් බලමු මොකක්ද සිදුවීම මේකට පදනම් වෙච්ච. නාට්‍යයෙන් මතු කරගත හැකි ජීවන අරුත්. ජීවන අරුත් කියලා කියන්නේ ජීවත් වෙන්න ඕනෑ කරන දැනුම. එහෙම නැත්නම් ජීවිතය පිළිබඳ අර්ථය. දැන් අපි කවුරු හරි අහුවොත් අපෙන් මොකක්ද ජීවිතය කියන්නේ කියලා කෙටියෙන් අහුවොත් ඉතින් අපි මොනවද දෙන්න උත්තර? අපිට පුළුවන් ඉගෙනගෙන රස්සාවක් කරලා සල්ලි හම්බ කරන එක ජීවිතයද? එහෙම නැත්නම් මේ ලෝකය ගවේෂණය කිරීම ජීවිතයද? එහෙමත් නැත්නම් දෙමව්පියන්ට කීකරුව ඉඳලා මැරිලා යාම ජීවිතයද? ජීවිතය කියන්නේ මොකක්ද? ජීවිතය කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැති වුණාට ජීවිතය සුවිශේෂී යමක් බව අපි දන්නවා. මිනිස් ජීවිතයක් කියන්නේ මනසක්, හොඳට පේන ඇස්, අතපය, ඊළඟට ශනිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන් ශරීර අවයව, මේ වගේ සුවිශේෂී දේවල් හුඟක එකතුවක්. ඒක නිකම්ම නිකම් මේ පෘථිවියට ආවා වෙන්න බෑ. ඒකේ මහ විශාල මෙහෙවරක් එක්ක තමයි අපි ඇවිත් ඇත්තේ. ඕනෑම ගහක් කොළක් පවා එන්නේ එහෙම මෙහෙවරක් එක්ක. එහෙම අපිට අපේ ජීවන මෙහෙවර කුමක්ද? ඇයි අපි මේ ලෝකෙට ආවේ? කියන එක තමයි ජීවන අරුත. ඒක එකක් නෙවෙයි ජීවන අරුත් මහා ගොඩක් තියෙන්න පුළුවන්. ඒ වයින් කීපයක් හෝ අවබෝධ කරලා දීම නාට්‍යයේ කරමුණක්. නාට්‍ය විතර නෙමෙයි ඕනෑම කලා කෘතියක කරමුණක්. ඊළඟට පෞරුෂ වර්ධනය සඳහා අවශ්‍ය වෙන බුද්ධි වර්ධනය. දැන් ඌණ පෞරුෂයක් තමයි හැමතිස්සෙම අපි ප්‍රශ්නයක් දැක්කොත් අපි හිතමු මේ පාඩමට අවහිර කිරීම හෝ මේ වෙලාවට එන්න දන්නේ නැති එක හෝ ඊළඟට ඔය ඔක්කොම පෞරුෂ වර්ධනයේ තියෙන ඌණ ලක්ෂණ. බලමු තව කට්ටිය ඇවිල්ලා ඉන්නවද කියලා. හොඳයි. කීප දෙනෙක් ඇවිත් ඉන්නවා. හැබැයි තව එක සැරයක් මං ඇඩ්මිට් කරනවා තව විනාඩි 10කින් විතර. ඊට පස්සේ ඇඩ්මිට් කරන එක නවත්තනවා. මොකද මං කලින් පාඩමේ කිව්ව වරක් වෙලා එන අය මේකට ඇඩ් වෙන්න ඇඩ්මිට් කරමින්ම තමයි නැත්තම් පාඩම මුළු පාඩමම ගෙවන්න වෙන්නේ. ඒක තේරුමක් නෑ මේ වැඩේ. ඔයාලට වැඩකුත් නෑ, පාඩමට සම්බන්ධ වෙච්ච අයට වැඩකුත් නෑ. අපි වෙලාවට වැඩ කරනවා කියන එක මෙතනදී බාධාවකුත් නෑනේ. ඒක නිසා හොඳයි. ඉතින් එතකොට මේ බුද්ධි වර්ධනය, පෞරුෂ වර්ධනයේ පෞරුෂයක් වර්ධනය, සමබර පෞරුෂයක් කියලා කියන්නේ ගැටලු වල හුඟක පැටලෙමින් තමන්ගේ ජීවිතේ අර ආපු අරමුණ, අපි මේ ලෝකෙට ආපු අරමුණ හරියට නිශ්චය කර නොගෙන ඔහේ එහෙ මෙහෙ වැනි ඉන්න කෙනෙක් නෙමෙයි අපි සමබර පෞරුෂයක් කියන්නේ. අපි එහෙම ගැටලු වල පැටලෙන්නේ ඇත්තටම බුද්ධි වර්ධනයේ ඌනතා නිසා. සාමාන්‍ය දැනීම නැති නිසා. දැන් අපි ආගම් හෝ ජාතීන් හෝ අල්ලගෙන අපි ප්‍රශ්න ඇති කර ගන්නවා නම් ඒ කියන්නේ විවිධ ප්‍රදේශවල බිහි වුණු මිනිස්සුන්ගේ වෙනස්කම් තියෙන බව තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති නිසා. ඊළඟට මානව දයාව නැහැ කියලා කියන්නේ මිනිසාගේ සීමාව. තමාට ඇති සැරටිය කරකවමින් තමාට යාමට ඇති නිදහස අනිකාගේ නාසය කෙලවරින් අවසන් වන බව දන්නේ නැතිකම.
ඊළඟට මං වගේම තව කෙනෙක් මට සාපේක්ෂව මගේ විදිහටම තව කෙනෙකුත් හිතනවා එමෙන්න එයාට රිදෙනවා ඒ වගේ දැනුම නැතිකම ඒ නිසා තමයි ප්‍රශ්නවල පැටලෙන්නේ. ඒතර ඒ කියන තත්වයන් මගහරවා ගන්න නිවැරදි සමබර පෞරුෂයක් ගොඩනගින්න නිර්මාණයක් කරහා නාට්‍යයක් කරහා ලැබෙන ශක්තිය පිටු බලය මොන වගේද කියන එක. ඊළඟ නාට්‍යයක මූල ධර්ම නාට්‍යයක් හැදෙන්නේ මොන වගේ තත්වයන් වලදීද? නාට්‍යයකට සුදුසු කොහොම කතාවක්ද? නාට්‍යයක කොටස් මොනවාද කියන එක මේ වගේ දේවල් අවබෝධ කර ගැනීම ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. මහාසාර නාට්‍යයේ පෙළ ඉදිරියට සරච්චන්ද්‍ර මහතා බව ඔයාලගේ අච්චු පොතේ තියෙනවා. ඒක හාස්‍ය උත්පාදනය වෙන නාට්‍යයක් කියලා කියනවා. හාස්‍ය කියලා කියන්නේ ඇත්තටම මේ විහිළු කරලා hina වෙනවා කියන එක. එහෙම නැත්නම් අපිට පිච්චකවාගෙනත් hina වෙන්න පුළුවන්. ඒක නෙමෙයි හාස්‍ය කියලා කියන්නේ. අපේම ජීවිතයේ තියෙන අඩුපාඩුවක් අපිටම hina වෙන. දැන් අපි හිතමු උදේට ඔන්න හදිස්සියේ ඉස්කෝලේ යන්න හොයනවා. ඔළුව පීරන්න පණාව නැහැ හැමතැනම හොයනවා. පණාව ඔළුවේ ගහගෙන තමයි මේ හොයන්නේ. දැන් එහෙම වෙලාවල් තියෙන්නේ. ඔයාලා කියයි අපිට නම් එහෙම නැහැ ටීචර් තමයි කියලා. හරි මටම වෙන්න පුළුවන්. ඉතින් එතකොට එහෙම වුණත් එතකොට අපි hina වෙන්නේ අපිටමනේ. අයියෝ මේ මං කරලා දෙන්නේ. කන්නඩි දෙක දාගෙන කන්නඩිය හේදාගෙන මගේ කන්නඩිය නෑ නෑ කියලා හොයනවා. ඉතින් ඒකදී අපි hina වෙන්නේ අන්තිමට Tamanටමයි. අනික තමයි හැම මොහොතකම මේ අපේම වැරද්දකට අපිට hina වෙන්න පුළුවන් නම් තමයි අපිට නිවැරදි වෙන්න පුළුවන්. කවදාවත් ලෝකේ කවුරුත් අපිට වැරදි පෙන්නලා දුන්නාට අපිට නිවැරදි වෙන්න බෑ. අපිම අපේ වැරද්ද දැක්කේ නැත්තම්. නාට්‍යයකදී අපිටම කඩපතක් අල්ලලා පෙන්නනවා මෙන්න බලන්න ඔයාලගේ හැටි. අපි hina යනවා. ඒ hina යන මොහොතේ ඉඳලා අපි ඒ වැරද්ද නැවත කරන්නේ නැහැ. එතකොට ඒ වගේ ඒකයි හාස්‍ය කියලා කියන්නේ. මහාසාර ජාතකයේ 550 ජාතක පොතේ තියෙනවා. මම කිව්ව එක නා අපි මේ පැය ඇතුලේ මම අපේ කතාව මොකක්ද කියලා හොයනකොට ජාතක කතාවෙන් මම පෙන්නන්නම් එතන. ඊළඟට මේ ඔයාලා මේ පාඩම අවසානයේ නාට්‍යයක ලක්ෂණ පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට නිර්දිෂ්ට නාට්‍ය කොටසේ චරිතවල සුවිශේෂී ලක්ෂණ. අපි හිතමු දැන් ඒ ඔය රජතුමාගේ චරිතය මොන වගේද කියලා මම දැන් නාට්‍යයෙන් කොටසක් හොයලා තිබ්බා. ඒක බැලුවාම පෙනෙයි. ඒක බැලුවාම විතරක් නෙමෙයි ඔය පෙළ දැකලා යම් ප්‍රමාණයකට දකින්න පුළුවන් වෙන්න ඕන. එයාගේ බිරිඳ මොන වගේද? ඒ දෙන්නගේ තියෙන සම්බන්ධතාවය මොන විදිහද? ඒක සැබෑ ආදර සම්බන්ධයක්ද බිරිඳ හා සැමියා අතර තියෙන? එහෙම නැත්නම් පෞරුෂ පිළිබඳ අරගලයක්ද? ඊළඟට ගැමියා කියන කෙනා මොන වගේ චරිතයක්ද? ගැමියාගේ චරිත ලක්ෂණ වලට හේතු මොනවද? එයාගේ චරිතය හැදිලා තියෙන්නේ කොහොම දේවල් එකතු වෙලාද? රාජපුරුෂයෝ කියන්නේ කොහොම જાතියක්ද? ඒගොල්ලෝ සේවය කරන්නේ කාටද? ඒගොල්ලන්ගේ මානසික අභ්‍යන්තරේ ක්‍රියා කරන්නේ කොයි විදිහටද? කොහොම චරිත. ඊළඟ නිර්දිෂ්ට නාට්‍යයේ සුවිශේෂ අවස්ථා නිරූපණය කර දක්වයි. ඒක ඉතින් අපිට මේ වෙලාවේ කරන්න බෑනේ. නාට්‍ය පෙළ පරිශීලනයෙන් හඳුනාගත් මානව අත්දැකීම් මේ පෙළ තුල දකින්න ලැබෙන මිනිසුන්ගේ හැටි පෙන්නලා දෙන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට පෙළ රසවින්දනයේහි යෙදෙයි. දැන් කලින් පාඩමෙත් මම හිතන්නේ රසවින්දනය කියන්නේ මොකක්ද කියලා ඔයාලා දැනගන්න ඇති. රස 9ක් තියෙනවා. ඒ වයින් කොයි වගේ රසයන්ද හැම නිර්මාණයකම හැම රසෙම නැති වෙන්න පුළුවන්. රසහරහා යන්නේ කොතෙන්ද දේ අපිට ප්‍රඥාවකට දැනුමකට ඔය දේවල් ඔයාලා ඉගෙන ගන්න ඇති. දැන් අර අම්බලමේ පිනා නාට්‍යයේ අම්බලමේ පිනා කවිපන්තිය කරන්න ඇතිනේ. අහලා තියෙන අම්බලමේ පිනා කවිපන්තිය එක පදයක් වෙනස් කරලා එතනින් එහාට කවි ටික වෙනස් වෙලා ඒ වෙනස් කරපු එක පදයෙන් මොකද්ද කියවෙන්නේ? කොහොමද ඒක වෙනස් පැත්තකට අපිව ගෙනියන්නේ? එහෙම කතා කරන්න ඇති කලින් පාඩමේ කියලා මම හිතනවා. රසවින්දනය කියන්නේ දැන් ඊළඟට ඕගොල්ලන් යන්නේ 10 වසරට. රසවින්දන පාඩම් රසවින්දනය කිරීමේ හැකියාවක්, ਵਿਚාරය කර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. විභාගෙට ලියන්න නෙවෙයි. මේ අපේම ජීවිත සමාජ සංසිද්ධීන් ਵਿਚාරය කරලා දකින්න විනිවිද දකින්න පුළුවන් වෙන්න ඕන. මතු පිටින් පෙන්වන නාට්‍ය නෙමෙයි ඇතුළත තියෙන වෙනත් සිදුවීමක් බව දකින්න පුළුවන් විචාරශීලී සමාජයක් ඉන්නවනම් අපි ඊට වඩා බොහොම දියුණු රටක් බවට පත් වෙනවා. එහෙම නොවි තියෙන්නේ අධ්‍යාපනයෙන් අපි සීමා වෙනවා විභාගයකට කටපාඩම් කරලා හරි කමන්නේ. කමක් නැහැ නෙමෙයි ඒකමනේ වෙන්නේ. කටපාඩම් කරලා හරි උත්තරේ ලියලා ඒකට ලකුණු අරගෙන ඉදිරියට යෑම පමණක් අපේ අරමුණ වෙන නිසා
ඉගෙන ගැනීම හැදෑරීම අපේ අරමුණ නොවන නිසා තමයි එහෙම වෙන්න හේතුව. ඒ වගේම විෂයන් කීපයකට පමණක් අපි සීමා වෙලා අවධානය යොමු කරන නිසා. ඒකට හේතුව සමාජයේ ඉල්ලුම. වැඩිපුර සල්ලි හම්බෙන රස්සාවල් වලට තමයි ඉල්ලුම තියෙන්නේ. ඒවට අදාළ වෙන විෂයන් වලට තමයි වැඩි අවධානය යොමු. නමුත් එතකොට අංග විකල සමාජයක් තමයි බිහි වෙන්නේ. දැන් නාට්‍යයක් වගේ නාට්‍ය වගේ දේවල් ගැඹුරින් හදාරන්න පුළුවන් සමාජයක් වුණා නම් අපි මීට වඩා ඉදිරියෙන් ඉන්න සමාජයක් බවට මීට වඩා නොරවටෙන සමාජයක් බවට පත් වෙන්න ඉඩකඩ තිබුණා. හොඳයි බලමු අපිට ලැබිලා තියෙන අවස්ථාව නාට්‍ය හදාරන්න හැකි තරමින් පාවිච්චි කරන්න උත්සාහ කරමු. දැන් මේ ගුරුවත් පොතේ තියෙනවා සරච්චන්ද්‍ර මහත්තයාම කල්පනා ලෝකය කියන එතුමාගේ පොතට ලියපු නාට්‍ය පිළිබඳ ලියපු සටහනක්. පොතෙන් පොඩි කොටසක් අරගෙන තියෙනවා. කතාකරුවාගේ කලාවට ඉදුරා වෙනස් වූවගේ නාට්‍ය රචකයාගේ කලාව. මොකද එහෙම වෙන්නේ කතාකරුවා කතාවක් කියන කෙනා ඔන්න මෙහෙම වුණා එක්කමත් එක්ක රටට මෙහෙම හිටියා. ඒගොල්ලන් මේ විදිහට ජීවත් වුණාම කියලා දැන් කතාව අහන් ඉන්නේ ඊළඟට මොකද උනේ බලන්නනේ. ඊළඟට මොකද උනේ? ඒගොල්ලන්ට මොකද උනේ? ඒගොල්ලන් ගමනක් ගියා. ඒ ගමනේදී කාන්තාරයක් මැදින් යන්න සිද්ධ වුණා. එතකොට මොකද උනේ? කොහොමද වතුර හොයාගත්තේ? දැන් අපි මොකක් කතාවේ ඊළඟ සිද්ධිය තමයි බලාගෙන ඉන්නේ. නමුත් නාට්‍යයකදී අපි දන්නවා මේ දන්න කතාව දන්න සිදුවීම් තමයි වෙනත් කෝණයකින් පෙන්වන්නේ. ඒකෙන් ඒ කියන්නේ මොකද උනේ නෙමෙයි කොහොමද සිදු වුනේ. දැන් අපි හිතමු මනමේ නාට්‍යයේදී මනමේ කුමාරයා මිය ගිය බව අපි දන්නවා. කොහොමද මැරුණේ? මනමේ කුමාරියාව මැරුවද? වැදි රජුරෝයාව මැරුවද? එහෙම නැත්නම් එයා සියුදී නසාගත්තද? මොකද උනේ කියලා බලන්න තමයි අපි බලන්නේ. ඉතින් ඒ වගේ නාට්‍යයකදී සිදුවීම අපි ඉස්සරහා මෙහෙමයි උනේ කියලා පෙන්වන එක තමයි වෙන්නේ. එතකොට මෙහෙමයි උනේ කියන එක කියන්නේ අපි මෙච්චර කාල අහලා තිබ්බ වෙච්ච විදිහම නෙමෙයි වෙන්න පුළුවන්. ඒක නාට්‍යකරුවා හිතන විදිහ. වෙනත් ඇහැකින්, වෙනත් රූපෙකින්. ඒතර අපිට පේන්න පටන් ගන්නවා. එහෙමත් පැත්තක් තියෙනවා. ඒතර අපි විවිධ පැතිවලින් සිදුවීමක් දිහා බලන්න පුරු වෙනවා. කවුරු හරි පෙන්නන අතටම නැතුව. දැන් එහෙම පෙන්වන්නේ නළුවන්. ඒ නළුවෝ ඇති කර ගන්නවා සමාරෝපය කියලා එකක්. ඒ කියන්නේ අපි ආවේශ වෙනවා වගේ එකක්. අපි තව කෙනෙක්ගේ අපි දන්න කතාවේ චරිතයට ආරූඪ වෙනවා. ඔන්න දැන් මේ මොහොතේ ඉඳන් මං මනමේ කුමාරයා කියලා. ඉතින් මනමේ කුමාරයාගේ හැසිරීම, මනමේ කුමාරයා හිතන හැටි, මනමේ කුමාරයාගේ ඇවිදින විදිය ඒව තමයි අපි කරන්නේ. මේ දැන් අපි අපේ කතාව ගත්තොත්, අපේ අද තියෙන නාට්‍ය ගත්තොත් වැඳිරියක්. ඔන්න මං වැඳිරියක්. දැන් වැඳිරියක් කොහොමද ඇවිදින්නේ? එයා කොහොම හිතනවා ඇද්ද? වැඳිරියගේ චර්යාවන් මොනවද? ඒ ආකාරයෙන් තමයි. ඒකට කියනවා සමාරෝපය. නළුවේ චරිතයක් ආරෝපණය කර ගැනීම. සම ආරෝපය. ඊළඟට ඒ සමාරෝපය සිද්ධ කරන්නේ ක්‍රම හතරකට. ක්‍රම හතරකට කියන්නේ එක ක්‍රමයක් ඉවර වෙලා අනිත් ක්‍රමයට යනවා නෙමෙයි, හතරම එකට. මේක නාට්‍ය හරංකඩාව හදාරන කුංචිමන්තිවල උනත් හදාරපු ළමයි දන්නවා. අභිනය හතරක්. ඒ ක්‍රම හතරට අපි කියනවා අභිනය. අභිනය හතරක් තියෙනවා. මේ තමයි ඒ ආංගික අභිනය කියන්නේ අතපය වලින් කරන අංග චලන, වාචික අභිනය කියන්නේ වචන වලින්, තාත්වික අභිනය කියන්නේ මුහුණෙන් හැඟීම් පෙන්වන ආකාරය, ආහාර අභිනය කියන්නේ පිටින් කියන, ඒ කියන්නේ ආලෝකය, රංග වස්ත්‍රාභරණ වගේ දේවල්, රංග භාණ්ඩ වගේ දේවල්, ආහාර අභිනය. මේවායින් තමයි නාට්‍ය ඉදිරිපත් කරන්නේ. ඊළඟට රචකයා විසින් ලියන මේ සංවාද ටික ඇත්තටම නාට්‍ය නෙමෙයි. දැන් අපේ පොතේ මේ තියෙන නාට්‍යයේ පෙළ මිසක් නාට්‍ය නෙමෙයි. මේ අභිනය හතරෙන් එකක් විතරයිනේ. වාචික අභිනය විතරයි. ඒකත් උච්චාරණය කරන ශෛලිය අච්චුපතට එන්නේ නෑනේ. උච්චාරණය කරන ස්වරූපය උපහාසාත්මක ආකාරයෙන් කියනවා හොඳයි හොඳයි කියලා කියන එක. හොඳයි හොඳයි කියන වචන ටිකේ රැඳවිලා නෑනේ. අන්න ඒ වගේ. එතකොට සංවාදවල කියන ටිකවත් පෙළට එන්නේ නැහැ. ඒ නිසා අපිට නාට්‍ය සම්පූර්ණයෙන් රස විඳින්න කවදාවත් පෙළ හරහා පුළුවන් කමක් නැහැ. ඊළඟ නාට්‍යයක හැබැයි පෙළ හරහා කරන දෙයක් තියෙනවා. ඒ තමයි අපි මේ අපිට මුණ නොගැහෙන නාට්‍ය, අපිට දකින්න ලැබෙන්නේ නැති
තාක්ෂණය හරහාවත් ඇත්තටම තාක්ෂණය කියන එක නාට්‍යයක් විශේෂයි තාමත් අසාර්ථකයි. මොකද තාක්ෂණය භාවිතා කරලා මයික් එකක්වත් පාවිච්චි කරලා කරන රංගපෑමකට වඩා සාර්ථක වෙන්නේ ස්වභාවික හඬ. දැන් ඇත්තටම අතිශය නිශ්ශබ්ද රංගශාලාවක් ඇතුලේ පොඩි හෙමින් කරන කතාවක් වුණත් ඇහෙනවා. ඉතින් එහෙම තත්වයකදී කරන රංගපෑමක් තමයි සුදුසු කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට අපේ නාට්‍යයක පෙළ පමණයි ඉතුරු වෙන්නේ විදේශීය නාට්‍යවල. උදාහරණයක් විදිහට බර්නාඩ් ෂෝගේ නාට්‍ය, බර්ටෝල්ඩ් බ්‍රෙස්ට්ගේ නාට්‍ය, ඔස්කා වයිල්ඩ්ගේ නාට්‍ය වගේ, විලියම් ෂේක්ස්පියර්ගේ කාලිදාසගේ සකුන්තලා වගේ නාට්‍ය වල අපිට රස විඳින්න වෙන්නේ පෙළ පමණයි. ඒවා නිෂ්පාදන අපිට දකින්න වෙන්නේ නැති නිසා. එහෙම අවස්ථාවක පෙළවත් කියවන්න කියලායි කියන්නේ. බලමු අර හොඳයි. එතකොට එහෙත් නාට්‍යයේ කවර කාව්‍ය රසයක් තිබුණත් එහි සංවාදයේහි කවර හාස රසයක් තිබුණත් අප නිතරම බැලිය යුත්තේ මුඛ්‍ය වූ නාට්‍ය රසය. ප්‍රධාන නාට්‍ය රසය මොකක්ද? හාස්‍යජනක නාට්‍යයක නිතරම නියම වශයෙන් නැත්නම් ඒ නාට්‍යයේ සංවාදයෙන් පැනනගෙන හාස්‍ය නොවේ. වචනවල නෙමේ සිදුවීමේ තියෙන හාස්‍ය. ඒ සිදුවීමේ තියෙන හාස්‍ය කියන එක අපි මම දැන් හොයලා තිබ්බා. එච්චරම තමයි හොයාගන්න පුළුවන් වුණේ මේ නාට්‍යයෙන් කොටසක් හැටියට. Excuse me teacher. මිස්ටර් පොඩ්ඩක් පුළුවන් වේටිං රූම් එක බලන්න. මම බැලුවා දැන් මේ දැන්. හරි ටීචර්. සරේ එනවා ඉතින්. ඇයි වෙලාවට එන්න බැරි? වෙලාවට එනවනම් වෙලාවට ආපු අයට අඩු ගානේ සාධාරණයි. පරක් වෙලා එන්න ගියාම අසාධාරණයක් වෙන්නේ පරක් වෙලා එන අයට නෙමෙයි. ඒගොල්ලෝ පරක් වෙන්නේ Tamanට ඕන නිසානේ. වෙලාවට ආපු අයට දැන් එක පුතෙක් අද නියම වෙලාවට විනාඩි 2කට කලින් ඒක තමයි නියමම වෙලාව. හිටියේ එකම එක්කෙනයි. මොකද ආවම පහු වෙලා එන්න අමාරුයි. ඒ නිසා කියලා කිව්වා. එයයි මමයි විතරයි. නියම වෙලාවට විනාඩියකට කලින් ආවනම් මම නියම වෙලාවට පාඩම් පටන් ගන්නවා. අද පටන් ගත්තේ 2:17ට. 15ටයි පටන් ගන්න ඕන. හරි. එතකොට මේ හාස්‍ය රසය කියන එක ගැන කියන්න ඕනේ. මේ නාට්‍යයත් හාස්‍ය උත්පාදනය කරන නාට්‍යයක්. හාස්‍ය රසය කියලා කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලා කතා කරා. හාස්‍ය කියන්නේ තමන්ගේම අඩුපාඩුවක් දිහා දකින දැකලා hina වෙන්න පුළුවන්කම කියන එකයි. ඊළඟට මෙන්න මෙතන තියෙනවා මේ නාට්‍යයක් සඳහා කොහොමද කතාවක් ලැබෙන්නේ. එක්කෝ ඒක කොහෙන් හරි උපුටාගත්ත එකක්, නැත්නම් ජන කතාවක්, එහෙම නැත්නම් ඉතිහාස කතාවක්. දැන් අපි කුවේණි නාට්‍යයේ ඉතිහාස කතාවක්. සාහිත්‍යයෙන් හෝ ජනප්‍රවාදයෙන් අපි තුමු සොක්‍රටිස් ගැන කියනවා නම් ඒක ඉතිහාසයෙන් එහෙම නැත්නම් අපිට ලඟ වෙන්නේ සාහිත්‍යයෙන්. ඊළඟ ජනප්‍රවාදයෙන් ගත්තොත් සිංහබාහු කතාව ඉතිහාස කතාවක්, ඒක ජනප්‍රවාද වල තියෙන කතාවක්. ඒ වයින් ගත්ත ඒවා. ඊළඟ ජාතක කතාවක්, අතරම සාහිත්‍යයෙන් ජාතක කතා කියන ඒවා සාහිත්‍යයනේ. එහෙම. මේ ආදී කොතනින් වුණත් කතාවක් ගන්න පුළුවන්. ඒ අරගෙන එහෙම නැත්නම් එදිනෙදා ජීවිතේ. දැන් අපි ගත්තොත් චාමික හත්ලාවත්තගේ මෑතක කෙරුණු නාට්‍යයක් තමයි බෝම්බයක් ඉතුරු. බෝම්බයක් ඉතුරු නාට්‍යය කතා කරන්නේ මේ අපි තුල යුද්ධයක් පවතින සමාජයක, යුද්ධයක් පැවතුණු සමාජයක හැමෝ ගාවම තියෙන්නේ තව කෙනෙක්ව විනාශ කිරීමේ සංකල්පය. පොඩි ළමයෙක් සෙල්ලම් කරන්න පවා තුවක්කුවත් එක්ක. දැන් ඒ හැමෝ ගාවම තියෙන තව කෙනෙක්ව විනාශ කිරීම. දැන් ඒ විනාශ කිරීම කියන එක යුද්ධය ඉවර වුණා වුණත් අපි තාමත් තව කෙනෙක් කෙරෙහි අම්මයි කරන්න වෙලා ඉවර වුණාම තාත්තයි කරනවා. දැන් නම් ආච්චිත් එක්ක. එහෙම නැත්නම් පාරේ කවුරු හරි. එහෙමත් නැත්නම් වෙනත් ජාතියක් කෙනෙක් එක්ක. මොකක් හරි එකක් අපිට ඕනේ නණ්ඩුවක් ජීවත් වෙන්න. අන්නේ ස්වරූපේ කතා කරනවා. ඒකේ අදට තියෙන තත්ත්වය. ඊළඟට රාජිත දිසානායකගේ සිරිවර්ධන පවුලක් සිරිවර්ධනය කිරීම සඳහා
ෆෙන් ෂුයි ඇතුළු විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරන හැටි. මාධ්‍ය ඒගොල්ලන්ම මේ අතට දක්වන හැටි. ඒතර අපි මාධ්‍යයෙන් එහාට මෙහාට එහෙම විවිධ අතට සතුට සෙවීම සඳහා ජීවිත විනාශ කරගන්න හැටි. ඒක අද සමාජයෙන් ගත්තු සිදුවීම්. කොහොම වුණත් ඒවා දන්න කතා ඒවා තවත් පැත්තකින් පෙන්වන එක තමයි වෙන්නේ. නාට්‍යයකට සුසු අවස්ථාවක් කියන්නේ කුමක්කටද? අන්න ඒක තමයි නාට්‍යමය අවස්ථා කියලා කියන්නේ. අපි දැන් ඒක කතා කරන්න ඕනේ නාට්‍ය ඇතුලේ. අපේ පාඩම ඇතුලේ කතා කරන්න ඕන. නාට්‍යයට සුසු අවස්ථාවක් කියලා කියන්නේ ගැටුමක් සහිත අවස්ථාවක්. කුමකින් කුමක් වේදෝ කියන කොයි වෙලාවේ කොයි අතර පෙරලේද කියලා කුතුහලයක් ඇති කරන ආකාරයේ සිදුවීම්. ඔයාලා දන්නවා යාළුවෝ දෙන්නෙක් ගහ ගන්නවා. එතකොට අපි බලන් ඉන්නවා. එහෙම නැත්නම් ටීචර් සහ තව ළමෙක් අතරේ තර්කයක්. එතකොට මොකද වෙන්නේ? ටීචර් කේන්ති ඇයිද ගහයිද? උතර තව මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද? ප්‍රින්සිපල් ළඟට යන්න වෙන්නේ. දැන් අපි බලන් ඉන්නවා මොකද වෙන්නේ ඊළඟට? මොකද වෙන්නේ? අන්න ඒ වගේ අවස්ථා. ඊළඟට ඒක එදිනෙදා ජීවිතේ අපි හිතමු අපේ මානසික ස්වරූපයක් වුණත් ගන්න පුළුවන්. අපි යමකට කැමති අපි ඒ තීරණය ගන්නවද? එහෙම නැත්නම් අපිව මෙහෙයවන අපිට වාසිදායක තීරණයට අපි යනවද? තීරණයක් ගැනීමේ තියෙන දෙබිඩි බව. කොහොම නමුත් මේ දෙපැත්තක් අතර තියෙන ගැටුම. දෙපැත්තක් හෝ ඊට වඩා පාර්ශ්ව ගණනාවක් අතර තියෙන ගැටුම තමයි නාට්‍යමය කියලා කියන්නේ. නාට්‍යමය තැනක් කියලා කියන්නේ. ඔව්. admit හොඳයි ඊළඟට මේකේ අවසාන ඡේදයේ තියෙනවා මේ සංස්කෘත නාට්‍යවල කියනවා නාට්‍යවල ඒක සංස්කෘත නාට්‍යවල විතරක් නෙමෙයි අනිත් හැම නාට්‍යයකටම පොදුයි. නමුත් මේ ක්‍රමයෙන් පරිබාහිර නාට්‍ය ක්‍රමත් තියෙනවා. සංස්කෘත නාට්‍යවල තියෙනවා මුලින් සංස්කෘත නාට්‍යවල තමයි ඒක හඳුන්වා දෙන්නේ. ආරම්භ. ඒ කියන්නේ අර අපි ගැටුමක් පැත්තෙන් ගත්තොත් ඔන්න දෙන්නේ වචන දෙක තුනක් හුවමාරු කරගන්න වෙලාව. යත්න. දැන් ඊට වඩා හයියෙන් අදහස් ප්‍රකාශ කරන වෙලාව. ආරම්භ යත්න ප්‍රාප්ති ආශා. දැන් බොහොම බරපතල ලෙස අතපයනුත් අදහස් ප්‍රකාශ කරගන්න වෙලාව. නියතාප්ති. ගැටුමේ උච්චතම අවස්ථාව. අපි මනමේ නාට්‍යය ගත්තොත් මනමේ කුමාරයා සහ වැදි රජුරුව අතරේ යුද්ධය. ද්වන්ද යුද්ධය. කවුරු දිනයිද? දැන් ඒ තත්ත්වයට ඒගොල්ලෝ ක්‍රමයෙන් එන හැටි අපි බලන් හිටියා. වැදි රජුරුව පිරිසත් එක්ක ආවා. මනමේ කුමාරයා කිව්වා සටනට එළබෙන්න කියලා. කුමරිය කිව්වා නෑ මේ එහෙම අපි යමු අපි මේගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් ඇති නොකරයිමු කියලා. මොකද වෙන්නේ කියමින් ආවා. හැබැයි උච්චතම තැනට ආවා. ඒකට කියනවා නියතාප්ති. එතන තියෙනවා වචන ටික. ආරම්භ යත්න ප්‍රාප්ත්‍යාශා නියතාප්ති පලාගම. පලාගම කියලා කියන්නේ අවසානය මෙසේ වෙනු ඇත කියලා පොඩි ඉඟියක් අවසානයේ පැත්තට දීලා නාට්‍ය අවසන් වෙනවා. ඒකෙදි මෙහෙ දිගටම කතාව කියන්න ගියොත් ඉක්විති සියල්ලෝ සතුටින් විසිර ගියේ කියනකම් යන්න ගියොත් එහෙම අපේ නාට්‍ය එපා වෙනවා. ඒතර ප්‍රේක්ෂකයෝ මගින් නැගිටලා යන්න පටන් ගන්නවා. නමුත් මේ දක්වා ප්‍රේක්ෂකයින් හුස්ම අල්ලාගෙන බලන් ඉන්නවා. මොකද වෙන්නේ අහක බලන්න නැතුව බලන් ඉන්න තැනට කියන එක තමයි නාට්‍ය වෙන්නේ. කුතුහලයේ පැත්තෙන් ගත්තා. මේ වගේම මෙතෙන්ට එනකොට අපි තුල මෙතෙක් සිතුවිලි රටාවට වඩා වෙනස් සිතුවිලි රටාවක් බිහි කරන්න තරම් සමත් විදිහට මේ නාට්‍ය විදාරණය වෙන්න ඕන. මේ විදිහටම නැතුව සිදුවීම් එකතු කරලා මිනිසුන්ගේ සිතුවිලි වල කලබවීමක් ඇති කරන ආකාරයේ නාට්‍යයක් තියෙනවා. නමුත් මේ ක්‍රමය තමයි බොහෝ නාට්‍යවල අපිට දකින්න ලැබෙන්නේ ක්‍රමයෙන් උච්ච වෙන ගැටුමක්. හොඳයි. අපි දැන් බලමු අච්චු පොතේ තියෙන නාට්‍ය කොටස ඔයාලගේ
නාට්‍ය ආරම්භ වෙන්නේ වැඳිරියක් ගෙන්. ඒක වැඳිරියක් කියන එකේදී අනිත් පැත්තට කියවෙනවා දැන් අපි ගැන ඒ කියන්නේ අපිත් වඳුරන්ගෙන් සම්භවය ලැබූ පිරිසක්නේ වානරයින්ගේ. ඒ වානර ලක්ෂණ මිනිස් සමාජය තුලත් තියෙන හැටි නිරායාසයෙන් මතු කරමින් තමයි මේ පළවෙනි නාට්‍ය ආරම්භ වෙන්නේ මෙහෙම. හැබැයි ජාතක කතාවේ සිදුවෙන්නේ මේ පිළිවෙලට නෙමෙයි. එතකොට නාට්‍යයකදී කුතුහලය පවත්වා ගන්නා විදිහට තමයි කුතුහලය පවත්වා ගැනීමට හැකි ආකාරයට සිද්ධි පෙළ ගැස්ම සිදු කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් කලින්ම කතාව දන්නවනම් මිනිස්සුන්ට එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා කුතුහලය පැවතගෙන යන ආකාරයට පැවැත්වෙන විදිහට තමයි නාට්‍යයේ සිදුවීම් නිර්මාණය කරන්නේ. දැන් මෙතන වුණත් මේ බලන්න හැඳින්වීමේ වුණත් තියෙනවා මේ පැරණි කතා පුවතක් පදනම් කොට ගත්තද එමගින් නව මානයක් අලුත් ඇහැකින් ඒ දිහා බලන්න අලුත් දෙයක් ඒ තුලින් මතු කරගන්න පුළුවන් ආකාරයට තමයි නාට්‍යයක් නිර්මාණය වෙන්නේ. දැන් මෙතන එතුමාගේ තවත් නාට්‍ය තියෙනවා මම එකක් පොඩි සඳහනක් කරන්න උසස් පෙරට තියෙන නාට්‍ය ප්‍රේමතෝ ජායති සෝකෝ කියන නාට්‍යය තියෙනවා උසස් පෙරට. දැන් ඒකේ කතාව ගත්තාම හරි උද්දාල බ්‍රාහ්මණයා සියලු එයාගේ ගෝලය ඔක්කොටම ගන්නනවා ආදරය කියන්නේ මේ තේරුමක් නැති දෙයක්. ස්ත්‍රිය කියන්නේ තමකට නැති කෙනෙක් කොහොම ආදී වශයෙන් උගන්වන බ්‍රාහ්මණ මතවාද. ඒ වුණාට අන්තිමට එයා ආදරයෙන් බැඳෙනවා සර්ණතිලකා කියන කාන්තාවත් එක්ක. ඊට පස්සේ එයාගේ ගෝලයෝ එයාව ඒ සර්ණතිලකා නිසා තමයි අපේ ගුරුතුමා අපිට මේ නොසලකන්නේ. අපිව නොසලකා සර්ණතිලකාව ලොකු කරගෙන ඉන්නවා දැන්. ආදී වශයෙන් සර්ණතිලකා කෙනෙහි වෛරයෙන් සර්ණතිලකාව ඇත්තෙකුට පෑගිලා මැරෙන්න අවස්ථාව සලසනවා. එතකොට ගුරුතුමා අවසානයේ සර්ණතිලකා දැවෙන සෑයට පැනලා මැරෙනවා. එකම දරසෑයේ දැවෙන්නට කියන. ඒ කියන්නේ ඒ තරමට එයා සර්ණතිලකාට ආදරේ. ඉතින් දැන් අර බ්‍රාහ්මණ දහම ස්ත්‍රීන් නම් පෞකාරියෝය ඒගොල්ලොත් එක්ක සිස්තු ආශ්‍රයක් සුසු නැත ආදී වශයෙන් කියන බ්‍රාහ්මණ දහමට කරපු මේ excuse me miss තමයි එතන තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා කදාවලලු මොන වගේද වෙල්ල වැහුම් නාට්‍යයේදී සිද්ධි කොයි වගේද එළව ගිහින් මෙලව ආවා කියන එක දන්නවා. ඒතර මේ ඔයාලා දන්නම කතා තමයි නාට්‍ය විදිහට බොහෝ වෙලාවට සරච්චන්ද්‍ර මහතා අතින් ප්‍රතිනිර්මාණය වෙන්නේ. බලමු අපේ ඇඳිරිය කොහොමද ප්‍රේක්ෂකයින් හමුවට එන්නේ. මිස් ඔව් පුතේ මිස් එක්කෙනෙක් ඉන්නවලු මිස් වේටිං රූම් එකේ 9L එකේ. යාට ඒකෙම ඉන්න කියන්නේ. හොඳයි. සභාවේ සිටින මහතුනි හැම ඔබට ආයුබෝවන්. මට හිතන්න බෑ ඔබට මාව අඳුර ගන්න බැරිය කියලා. ඔබ හිතනවා හරි. ඇයි සැකයක් පහළ වෙන්නේ? මං නම් වැඳිරියක් තමයි. ඇයි ඒකට ලැජ්ජ වෙන්නේ? මම වැඳිරියක් තමයි ඇයි ඒකට ලැජ්ජ වෙන්නේ? ඒ එහෙම පිළිගැනීම දැන් තමන්ගේම දැන් තව ඉදිරියට බලමු වෙනත් ලෝකේ වෙනත් නැද්ද වැඳිරියලව වෙනත් ලෝකේ වැඳිරියෝ වගේ මමත් කැමති දෙයක් තමයි හොඳට පැලඳගෙන අබරණ ලාගෙන පට දුහුල් වස්ත්‍ර විලවුන් ගල්වා සුවඳති උජාරුවට සැරසීගෙන බොහොමරුවට පෙනීන්ට. එතකොට මේකෙදි ලාගෙන පට දුහුල් වස්ත්‍ර විලවුන් ගල්වා සුවඳති උජාරුවට සැරසීගෙන බොහොමරුවට පෙනීන්ට ආසයි මමත්. වෙන නැද්ද වැඳිරියෝ එහෙම ඉන්න කියලා මේ වැඳිරි අහන්නේ මිනිස්සු ගැනනේ. එතකොට අපිවම තමයි එතනදී විවේචනයට ලක් වෙන්නේ. කොයි වැඳිරිද කැමති නැත්තේ ලාගෙන පට දුහුල් වස්ත්‍ර විලවුන් ගල්වා සුවඳති බොහොමරුවට පෙනීන්ට. අපි දන්නවා වැඳිරි වඳුරු කියලා කියන්නේ මේ අනුකරණය කිරීම සඳහා බොහොම දක්ෂ ජාතියක් කියලා තමයි කියන්නේ. අර තොප්පි වෙලෙන්දා කතාවේ එහෙම වුණත් ඒ අනුකරණය කිරීම දැන් මිනිස්සුන්ගේ ඒ ලක්ෂණ නැද්ද? මිනිස්සු අනුකරණය කරන්නේ නැද්ද ලේසියෙන් කිසිම ඇවිල්ලක් බැරිලක් නැතුව? ඒ තත්ත්වයන් තමයි විවේචනය වෙන්නේ.
ඒ කියන ටිකම කොයි වැඳිරිය වුණත් ලෝකේ ඇඳගත්තම දුගුල් වස්ත්‍ර ලාගත්තම මුක්තහාර කියන්නේ මුතුහර මුතුවැල් මුතුමාල වෙනත් පළදනා අපමණ විලවුන් ගල්වා ගත්තම බොහොම රුවට හැඩ ගැහෙනවා බොහොම ලකේටත් පේනවා ඒකම ගායක කණ්ඩායම අතින් නැවත ප්‍රතිවාදනය කරනවා නැවත ඒකම කියනවා එතකොට ඒක අපේ ප්‍රේක්ෂකයාගේ මනසට කාවද්ද වීම තමයි ඒකේ අරමුණ වෙන්නේ. කොයි වෙන්දිරිය වුණත් ලෝකේ හැඳගත්තම දුහුල් වස්ත්‍ර බොහොම හැඩරුවට පේනවා කියන එක කියන්නයි එතන උත්සාහ කරන්නේ නැවත නැවත. ඊළඟට වෙන්දිරිය කියනවා පළඳනාව පෙන්වමින් බලන්න මේ පළඳනාව ඇඳම මගේ තියෙන එළිය. ඔන්න බලන්න පළඳනාවක් භාවිතා කරමින් වෙන්දිරියක් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? වෙන්දිරියක් වගේම මනුස්ස එක්ුණත් බලාපොරොත්තු වෙන්නේ මොනවද? මාව දැක්කොතින් කවියෝ සින්දු හදා රට පුරාම යාවි ගායනා කර ඒක අගය කරමින් යයි. එතකොට මගේ වර්ණාවසා මාව සරණ පාවා ගන්න රාජකුමාරියෝ එයි. ඒ වෙනුවෙන් තමයි ආභරණ. ආභරණයක කාර්යභාරය කුමක්ද? බාහිර සමාජයේ අවධානය තමා වෙතට යොමු කර ගැනීම. එතකොට එතන යට තියෙනවා මිනිසාගේ අවශ්‍යතාව මිනිසා කියලා කියන්නේ මනසින් මනස දියුණු කළ හැකි සතෙක් නම් එයාට මේ බාහිර අලංකරණයට වඩා කරන්න දේවල් තව ගොඩක් තියෙනවා. වැඳිරියක් නම් අනේ ඉතින් කරන්න දෙයක් නැහැ. මේ එයාට මනස දියුණු කිරීමේ හැකියාවකට වඩා තිරිසන් සතෙක් නම් තමයි ඉතින් අර බාහිර අවධානය තුලින් ජීවිතේ දිනන්න සිද්ධ වෙන්නේ. කියන එක මේ ඒ වගේ දේවල් මේව තුල කතා කරනවා. අපි කිව්වේ අර ජීවිත ප්‍රඥාව එහෙම නැත්නම් ජීවන අර්ථ ගැන ජීවන අර්ථනේ එතන ප්‍රශ්න කරන්නේ. මේ වැඳිරියක් මෙහෙම ආසයි නම් එතකොට එයා වැඳිරියක් දකිනවා මිනිස්සුත් එහෙම ඉන්නවා. එතකොට මිනිස්සු කියන්නේ එහෙම සිටිය යුතු જાතියක්ද? එහෙම ඉන්න අය තුල තියෙන්නේ තිරිසන් ලක්ෂණ පමණක්ද? ආදී ප්‍රශ්න හුඟක් මෙතන මතු කරනවා. මිනිස්කමට මිනිස් ශක්තියින් කියලා කියන්නේ ආභරණ වලින් වැසිය යුතු ශක්තියින් සමුදායක්ද? ජීවන අර්ථ ප්‍රශ්න කිරීමක් සිද්ධ වෙනවා. කණ්ණාඩියේ මූණ බලා මෙන්න බලන්න ආභරණ වල තව ලඩක් ආභරණ වලින් කරන දේවල්. මේ කණ්ණාඩියේ මූණ බලා ඒ ගැන මම මවිත වෙනවා. අඳුනන්නත් බැරි තරමයි මේකේ ඉන්නේ මන්ද කියලා. තමන්ට තමන් වඳුර ගන්න බැරි තැනට ආවරණ තමන්ව අරගෙන යනවා. බාහිර ආටෝපේ තමන්ව අරගෙන යනවා. ආයත් ගායක කණ්ඩායමකින් මේකම කියවන්නේ ඒක තහවුරු කළ යුතු නිසා. තහවුරු කිරීම අරමුණ නිසා. නාට්‍යකරුවාගේ අරමුණ නිසා. රජ්ජුරුවන්ගේ අනබෙරකාරයා නේද? මොකද්ද මේ හල්සි නිවේදනය? යුද්ධයක්වත්ද නැත්නම් කැරැල්ලක්ද? ওই විදිහට අනබෙර ගහන්න නම් මොකද්ද භයානක තත්ත්වයක් අනබෙර ගහන්නේ නම් මොකද්ද භයානක තත්ත්වයක් පැන නැගිලා. දැන් මොන දෙවෙනි සිද්ධිය? අපි ඉස්සල්ලා දකින්නේ පළවෙනි සිද්ධියෙන් දකින්නේ වැඳිරිය කියන දේවල්. මේකත් වැඳිරියගේ ඇහෙන්න තමයි මේ පටන් ගන්නෙ. වැඳිරිය මේක දකින්නේ උඩ ඉඳන්නේ අනිවාර්යෙන් පොළවේ ඉඳන් නෙවෙයිනේ. එතකොට අපිට ආරාධනා කරනවා මේ නාට්‍යකරුවා එන්න උඩට ගහ උඩට වැඳිරියගේ ඇහෙන් බලන්න පොළව දිහා. තමන්ගේම සහෝදර ජනතාව හැසිරෙන දැන් අපි අයිති මිනිස්සුන්ටනේ නාට්‍ය බලන අය. තමන්ගේම සහෝදර ජනතාවගේ හැසිරීම බලන්න එන්න අහසට එන්න උඩ ඉඳලා බලන්න. ඉහළ දෘෂ්ටි කෝණයකින් අපේ මිනිස්සුන්ගේ හැසිරීම දිහා බලන්න. ඉතින් අඬ ගහනවා නාට්‍යකරුවා අපිව උඩට. දැන් වැඳිරිය කියනවා වැඳිරියගේ දෘෂ්ටි කෝණයෙන් අපි දැන් මේක දිහා බලනවා. යුද්ධයක්වත්ද නැත්නම් කැරැල්ලක්ද? එවන්නේ මිනිස්සුන්ගේ මහ ලොකු වැඩ. ඔය විදිහට අනබෙර ගහන්න මොකද්ද භයානක තත්ත්වයක් තමයි මොකක් හරි. ඕව බල බල ඉන්න මට වෙලාවක් නැහැ. අනේ මට නම් ඕනේ මම යනවා යන්න. පුරුදු වාස භවනට. මේකයි සිද්ධිය. දැන් අපි බලන්නේ අරක වැඳිරිය පටන් ගත්ත තැන ඉඳන් උඩ ඉඳන්. මේ දීර්ඝ කාලයක් සතුරු බියෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ රටවැසියන් ආරක්ෂා කරගෙන දැහැමින් සෙමෙන් රාජ්‍ය කළා වූ අපමහරජාණන් වහන්සේට ද්‍රෝහීව උද්ගත වී සිටින කිසියම් සතුරු පක්ෂයක් විසින් කරන ලද මහා භයානක අපරාධය. අග්‍රමහාස්කාවගේ ඇතුළු මුළුමහත් අන්තఃපුර මාලිගයේම කැළඹීමට පත් වෙලා මොකද වෙලා තියෙන්නේ?
මාහේසිකාවන් වහන්සේ ප්‍රාණේ වාගේ ආරක්ෂා කරපු මහා සාර පරන්දනාව නැති වෙලාලු. ඒක තමයි වෙලා තියෙන්නේ. නිර්ලජ්ජී වූ චෞරයා කියන්නේ ලැජ්ජා සහගත හොරා. තාන්න මාන්න ගව මහීෂාදී සම්පත් දෙනවලු. තාන්න මාන්න කියන්නේ තනතුරු සහ අභිමාන, ඒ කියන්නේ අපි හිතමු මේකට පදවින් ලබා දෙනවා. ඊළඟට ගව මහීෂාදී, මහීෂ කියන්නේ ගවයින්ම තමයි. එහෙම සම්පත් ලබා දෙනවා මේක ලබා දුන්නොත්. ඔන්න එතකොටම හොරා අල්ලපියව. දැන් අපේ ඔළුව වැඩ කරනවා, අපේ මනස වැඩ කරනවා. එහෙනම් හොරා අහු වෙලාද? ඔන්න ගැමියා කියන කෙනා පටන් ගන්න බලන්න මොනතරම් නිර්මාණශීලීද, මොනතරම් උපක්‍රමශීලීද ගැමියාව නිර්මාණය කරන හැටි සංවාද හරහා. අද නම් මං නම් අද පිටත් වෙච්ච නැකත හොඳ නැහැ. ඔන්න අතාර්කික වූ දේවල් මත තමන්ගේ තීරණ ගන්නා කෙනෙක් බවට යාවපත් කරනවා. ගැමියා ඇත්තටම එහෙම කෙනෙක් නෙමෙයි. ගැමියා කියලා කියන්නේ බොහොම මේ නිදහස් මනසකින් යුතුව අභිමාණයෙන් ජීවත් වෙන්න කෙනෙක්. ඒ වුණත් එයා නොදන්නා කියන දැනුමක් එයා මත ආරෝපණය කරලා එයාගේ සාමාන්‍ය දැනීම, සාමාන්‍ය අවදිය සහිත ඇහැ වසා දමලා තියෙනවා. එහෙම කෙනෙක් බවට තමයි මෙතනදී ගැමියාව පෙන්වන්නේ. මොන හොරා අල්ලපියව කියලා මගේ දිහාත් අමුතු විදිහට බැලුවා. මට නම් හරි බයයි. මං ආපු වැඩේ කරන්නෙත් නැතුව ආපහු යන බවයි කියන්නේ. ඒ කියන්නේ මේ තියෙන නගරයේ තියෙන මේ සංකීර්ණ බවට එයාට මුහුණ දෙන්න බැරි. එයා අසමත් බව දැනෙනවා. ඒ හින්දා එයා යන්න හදනකොටම අන්න අර දුවන මිනිහා වෙන්න ඕන කියලා එයාව අල්ල ගන්නවා රාජපුරුෂයෝ. එතකොට රාජපුරුෂයන් කියලා කියන්නේ කොහොම අයද? දැන් අපි දැක්ක ගැමියා කියන චරිතය හදන හැටි. ඊළඟට රාජපුරුෂයා හදන්නේ අන්න අර දුවන මිනිහා වෙන්න ඕනේ. එයා හැම තිස්සෙම තව කෙනෙක්ව සැක කරන්න. රජතුමා ඇතුළු රාජ්‍ය රකින්නත් සාමාන්‍ය මිනිස්සුන්ව සැක කරලා අල්ල ගන්නත් හැදුණු මනසක් සහිත කෙනෙක් තමයි රාජපුරුෂයා වෙන්නේ. එතකොට නමුත් සමහර වෙලාවට සාමාන්‍ය මිනිස්සුන් ළඟද ගැටලුව තියෙන්නේ කියන එක රාජපුරුෂයාට අහිමි කරලා දෙනවා. මොකද රජය විසින් රාජපුරුෂයින්ට පඩි කියවන්නේ. ඒක නිසා දැන් මම උගන්වන්නේ ඇත්තටම ඔයාලට උවමනාම දේද? ඔයාලා සාමාන්‍ය ජනතාව විදිහට බැලුවොත් ඔයාලා ඉගෙන ගන්න, ඔයාලා ඉගෙනගත යුතුම දේද? එහෙම නැත්නම් රජය විසින් මට පවරපු දේද? මිස් රජයේ ඔහුතේ මිස් 9 ලගේ ළමෙක් මිස් තාම වෙටින් රූම් එකේ ඉන්නවා කිව්වා. ඔව් මිස් 9F එකේ එක්ක හොඳයි. එතකොට එහෙම අපි නමුත් මම පරිලමන්නේ රජය නිසා මට ලැබෙන මට උගන්වන්න කියන දේනේ මම උගන්වන්නේ. ඒතර සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන්ද රජයක් ක්‍රියාත්මක කරන්න වෙන්නේ වෙනත් අවශ්‍යතාවයක් උඩද කියන එක මෙතනදී මතු කරන තැන. ඊළඟට මෙන්න මේවා රංග විධාන බව මතක දැනගන්න ඕන ඔයාලා. පෙළෙහි තියෙන මේ නළුවන් වෙනුවෙන් හදලා තියෙන නළුවන්ට හැසිරෙන ආකාරය ගැන කියවෙන වරහන් ඇතුලේ තියෙන කොටස්. අනේ රාල්හාමි මට තලන්න නැතුව යන්න දෙන්න. මම මේ පොඩි ගනුදෙනුවකට නගරයට ඇවිල්ලා ආපහු යන ගමන්. පොඩි ගනුදෙනුවක් අගබිසවුන් වහන්සේගේ මහා සාර පරදනාව හොරකම් කරගෙන යන එක පොඩි ගනුදෙනුවක්. එයාලා රාජපුරුෂයන් හැමතිස්සෙම සැකේ මත පදනම් වෙලා තමයි ප්‍රශ්න අහන්නේ. දැන් ඔයාලා මේක දිගට කියවන්න. මෙන්න මේ කොටස් වල තියෙනවා අර හොරෙක් ඇත්තටම හොරෙක් වුණත් පුංචි හොරකමක් කරලා මොකක් හරි වැරද්දක් කරලා සිරගත වෙන කෙනෙක් ගිරේ ඉඳලා එළියට එනකොට හොඳ සංවිධානාත්මක හොරකම් වල නිපුණෙක් බවට පත් වෙලා එළියට එනවා කියලා අපි අහලා තියෙනවා. ඒ වගේ දෙයක් තමයි මේ මෙතන සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ ගැමියා ඇත්තටම වැරද්දක් කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි යා නගරයේදී යම් දේවල් ඉගෙන ගන්නවා. එයාට මේ බලන්න උගන්වන්න හැටි. දැන් එයා කියනවා මම දන්නේ නැහැ මහා සාර ප්‍රදනාව කියන්නේ කොහොම එකක්ද කියලා. ඒතර යාව උපහාසයට ලක් කරනවා. එහෙනම් තෝ මොකටද ගත්තේ? ගමට ගොහින් දැනගන්නද හොර අඹුවකින් කරේ දාලා. දැන් මේ හොර අඹුවක් ගැන නිගමටවත් අර මනුස්සයා දන්නේ නැහැ.
ඒ වුණත් ඒවා රාජපුරුෂයන් දන්නවා මේ නගරයේ ස්වරූපය. තියා ඒ රාජපුරුෂයන් ඒවා සියල්ල පවරමින් මේ මනුස්සයට බැනවදිනකොට එයා ගැමියා ඉගෙන ගන්නවා පාඩමක්. මහරජුරුවන් ඉදිරියේ කියාපි ඔය බින්න ඔය බොරු කියන්න. ඊළඟට තව බොරු කියන හැටි කියනවා. මේ ඔක්කොම බොරු කියන තැන්. නැත්තම් බොල කියපියතෝ කවුද හොරෙන් යන්නේ ඇවිත් ඒක හොරෙන් අරන් යනවා දැකලා තෝ ගිහිල්ලා උදුරාගෙන බිසවට දෙන්න කියලා ගේන අතර පළඳනවා අහසට ඉගිල්ලා ගිහින් අතුරු දහන් උණයි කියලා. ඔය ආදී විදිහට එයාට ගැමියාට තහවුරු වෙනවා බොරු කියලා තමයි මේ නගරයේ ජීවත් වෙන ක්‍රමය කියලා ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගත්තාම එතන ඊළඟට දඬුවම තෝ උලතියා මරාවි නැත්තම් පෙති ගහලා දාවි හඳන් දෙකක් වැඩින් තෝ බැඳලා ඉරලා දාවි දෙකට. පාඩමෙන් බායකටත් වැඩිය ගිහිල්ලා තියෙද්දි උඹට පැමිණියේ හිද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඕකට දාවේ. හරි. ස්තුති. ගෙදර අම්මලා හැමත් ඇතිනේ නේද ඔය කුරුටු ගාන අයගේ මානසික රෝගී තත්ත්ව. හැබැයි මට දැන් ඕනනම් පුළුවන් කුරුටු ගාන කෙනා කවුද කියලා දැනගෙන එයාව ડોක්ටර් මියුරුට යොමු කරන්න පුළුවන් දෙමාපියන්ගේ අවසරයත් ඇතුව. මොකද පාඩමකට ඇවිල්ලා පාඩමට හානි කරන්න ඕනේ නෑනේ මේ ගෙදර ඉඳගෙන කරන්න තව ගොඩාක් જાති තියෙද්දි පන්ති කාමරේ හිර කරගෙන උගන්වනවා නම් කොහොම දේවල් කරාට කමන්නේ. මම හොයන්න කියන්නද මේ කුරුට් ටික අයින් කරනවද? මේ දැම්මම ලොක් වෙලා අදාළ කෙනෙකුට හොයන්න කියලා මම දිගට පාඩම කරගෙන යන්නද තත්පර දෙකක් ඇතුළත අයින් කරනවද? කුරුටු ගාන කෙනා කියන්නම් හොයන්න කියලා. පාඩමේ මැදදී අර කුරුටු ගාන ළමයි හොයන්න පුළුවන් නේද? හොයලා පොඩ්ඩක් චෙක් කරගන්න. බලමු මේ දෙමෝපියන්ටවත් දැනුම් දෙන්න දෙන්නේ. මට ලොකු බාධාවක් නැහැ පාඩම කරන්න පුළුවන්. නමුත් මම හිතනවා ඒක දිය යුතුයි කියලා. හරි. හොඳයි. රාජකීය විද්‍යාලය වෙනුවෙන් ඉතින් සහාය අහිංසක ළමයින් වෙනුවෙන් මට ඊට වැඩි සේවාවක් කරන්න බෑනේ. පුළුවන් සේවාව කරන්න. අහිංසක ළමයි කියන්නේ ඔය එළියට එන්නේ මොකක් හරි පීඩනයක්. එතකොට අපි ඒකට ඇත්ත උත්තරේ හොයලා අදාළ ට්‍රීට්මන්ට් දුන්නේ නැත්නම් ඒ කියන්නේ ගහනවා බයිනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ ඒක වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරගත යුතු මානසික තත්ත්වයක්. එහෙම කරගත්තොත් ඩිසේබල් ඔව් මිස් එක ඩිසේබල් කරන්න පුළුවන්. ඔව් මොකටද පුතේ එහෙම කරන්නේ? ඒ කියන්නේ මේක මං කළ යුතු වැඩක් නෙවෙයිනේ. අපි විනය තියෙන්න එපා. පොලිසියට බය නෙමෙයිනේ. හෙල්මට් දාන්නේ ඔළුව තුවාල වෙනවටනේ. මම පොලිස් කාර්යයක් වෙන්න ඕනේ නෑනේ මං. අපි එහෙම බලමු. හරි. එහෙනම් මෙතන කියනවා මේ තෝව උලතියා මරාවි නැත්තම් පෙති ගහලා දාවි කඳන් දෙකක් මැදින් තෝව බැඳලා ඉරලා දාවි දෙකට. දැන් මේ විදිහේ වද බන්ධන ලැබේ කියලා යාව බය කරනවා. ඊට පස්සේ උපහන්සේත් ළඟම ඉඳද්දි දැන් ඔන්න තුන්වෙනි සිදුවීම. ඒ තමයි බිසව සහ රජතුමා අතරේ මේ සංවාදය. දැන් ඒ දෙකෙන් අපි පිටේ ඉඳන් බලන් ඉන්නකොට අපිට දැනෙන්නේ වෙනම කාරණා ටිකක් තමයි හෙළි වෙන්නේ. කොහොමද මේ දෙන්නා අතර තියෙන සම්බන්ධය? ඒ වගේම රජතුමාගේ පෞරුෂය පිළිබඳ ප්‍රශ්න. බිසව කොහොම කෙනෙක්ද? රටේ පාලනය සම්බන්ධයෙන් බිසවගේ බලපෑම මොන වගේද? රජතුමා කොහොම ඒ පාලනය කරන්නේ මොන විදිහටද? ඔබ වහන්සේත් ළඟම ඉඳද්දි මගේ පරඳනාව හොරකම් කරගෙන ගියේ කියන කාරණාව. දැන් ඔන්න ඒකෙන් රජතුමාව ශූන්‍ය වෙලා යනවා.
එතකොට රජතුමා තමන්ගේ පෞරුෂය පෙන්න ගන්න ඕනේ කමට උන්දේ මම පෙති ගහනවා හතර මං හන්දියේ තියලා හැමෝටම පේන්නේ. එහෙම කියලා ගොරවනවා. කෙනෙක් යම් කෙනෙක් ගොරවන්නේ නම් ඒ පෞරුෂය පිළිබඳ හීන බවක්, ඌනතාවයක්. ඒ දැන් එතකොට රජතුමා විසව ඉදිරියේ බොහෝම නිවැරදි නියාරු ලෙස තීරණ ගන්න ආකාරය අපිට මේකේ දකින්න ලැබෙනවා. විසවට තියෙනවා ඊළඟට රජතුමා පුරංගනාවන් පිළිබඳව උනන්දුයි කියලා ප්‍රශ්නයක්. ඔබ වහන්සේ ක්‍රීඩාවට ගියාම වෙන මොකුත් කල්පනාවක් නැහැ පුරංගනාවෝ ඉන්නකොට. ඊළඟට තව තැනක කියනවා මම කියන කිසි දෙයක් ගැන ඔබතුමාට කල්පනාවක් නැහැ. ඔය විදිහට. ඉතින් මේ දෙන්න මෙහෙම රජතුමා ගන්න තීරණය. ඊට පස්සේ රජතුමා කියනවා ගෙන්නන්න හොරාව අල්ලගත්ත හොරාව. නමුත් හොරා ගාව පළඳනාව නැහැ. එතකොට කියනවා කාටද දුන්නේ? දැන් මේ බලන්න හොරාගේ තව කියමන් දැන් මෙයා ගැමියෙක් බව අඟහරුවාදා දවසේ හඳ දැක්කොත් මොනවා හරි විපත්තියක් මට වෙනවමයි. මම ඒ කීපතාවක් බලලා තියෙනවා. ඔය වගේ තේරුමක් නැති එයාගේ හිතේ තියෙන විශ්වාසය. එයා කියවනවා. හැබැයි එයා මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා බොරු කිව්වොත් නම් දිනන්න පුළුවන් කියලා. අන්තිමට එයා බොරු කියනවා. අරගෙන දුන්නා. යසවඩ්ඩන කියන සිටුතුමාට දුන්නයි කියනවා. එතනින් තමයි කතාව අපේ පොතේ ඉවර වෙන්නේ. එහෙම දැන් නමුත් 16 කැඳවලා අහනවා එහෙමනම් මේ මිනිස්සයා අඳුර ගන්න පුළුවන්ද? මෙයා හොරකම කරනවා දැක්කනම් අඳුර ගන්න පුළුවන්. ඔව් පුළුවන් කියනවා. ඇයි නැත්තම් 16 අහු වෙනවා හරියට ඒක ආරක්ෂා කරේ නැහැ කියලා. වඳුරෙක් ඒක හොරකම් කර ගන්නකම් කොහොමද 16 නොදැක්කේ කියන ප්‍රශ්නේ එනවා. ඒ නිසා කියනවා මෙයා තමයි හොරා මං සියසින්ම දැක්ක වෙච්ච දේ කියලා කියනවා. පරදනාව කවුද හොරෙක් ඇවිත් උදුරන් ගියා. මේ මෙතන බොරුව තමයි ජයගන්නේ. අබුද්දස්ස කාලේ අපේ කවුද ඇත්ත අදහන්නේ. බොරුව වැඩි රසවත් නේ. ඇත්ත කියලා මේ කාලේ කාටද බොල හරියන්නේ කියලා කිව්ව නිසා එහෙම එයාගේ හිතේ කෙමියාගේ හිතේ තියෙනවා දැන් අර මුලින් ඉගෙනුවනේ යාට බොරු ගොඩක් මෙහෙම කරන්න කියලා ඉගෙනුව එක. අනිත් එක මේ දැනගත්ත බොරු කියන හැමෝම බොරු කියන බව. ඒක නිසා එයා බොරු කියන්න පටන් ගන්නවා. කාටද දුන්නේ අසවද්දන සිටුතුමාට. මේ අසවඩනට මේ අපේ අසවඩනට එහෙමයි රජතුමා. ඒ මොකටද? එයා තමයි කිව්වේ හොරකම් කරන්න කියලා. දැන් ওই විදිහට අසවඩන කොහොමද හොරකම් ඇයි අසවඩන යා එහෙම හොරකම් කරේ? කරන්න හොරෙක්ව පෙළඹෙව්වේ ඇයි? මේ ගැමියාව පෙළඹෙව්වේ ඇයි? කියන තැනින් අපේ පොතේ තියෙන කතාව ඉවර වෙනවා. නමුත් ඇත්තටම නාට්‍යවත් එහෙම නාට්‍ය එහෙම ඉවර වෙන්නේ නැහැ. ජාතක කතාවේ තියෙන්නේ සමස්ත සිද්ධිය ජාතක කතාවේ තියෙනවා. අපි ජාතක කතාව බලමු ඊගාවට. මිස් ඔව් පුතේ. මිස් ඒක 550 ජාතක පොතේ තියෙනවද? ඔව් පුතේ ඔව්. 550 ජාතක පොතේ තියෙන 92 වෙන්නේ නැති නෙමෙයි අංකෙත් තියෙන්නේ. ඒකේ ජාතක පොතේ තියෙන මේ 92 වෙනි එක වෙන්න ඕනේ. මට අංකේ පිළිබඳ නම් හරියටම මේ දැනගෙන නෙමෙයි ඒක කියන්නේ මම. මහාසාර ජාතකේ නමින් 550 ජාතක පොතේ තියෙනවා. මේකේ මේ ජාතක පොතේ බොහෝ විට ජාතක කතාවල ජාතකයේ කොටස් දෙකක් තියෙනවනේ. ඒ වර්තමාන කතාව සහ අතීත කතාව. ඊළඟට පූර්වාපර සංදි ගල්පනවා කියලා කියන්නේ ඒ පූර්වාපර සංදි ගලපීම කියලා කියන්නේ අතීත කතාවේ මේ චරිත වර්තමානයේ මේ ඉන්න චරිත තමයි අතීතයේ මේ චරිත. බුදුරජාණන් වහන්සේ කවුද? ආනන්ද ස්වාමීන් වහන්සේ කවුද? නැත්නම් දේවදත්ත හෝ තවත් කවුරු හරි කවුද? එදා
චරිත මොනවද කියලා පූර්වාපර සංදි ගලපලා වදාරනවා. පූර්වාපර කියන්නේ පූර්ව අපර කියන එකයි. ඉදිරියේ වර්තමානයේ සහ අතීතයේ මෙහෙමයි කියන එකයි. ඉතින් අතීත කතා වර්තමාන කතාවේ තියෙන්නේ කොසල් රජුරුවන්ගේ පුර ස්ත්‍රීහු බණහඬ ආසයි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ බණ කියන්න යනවා රජමාලිගාව. ඒ රජමාලිගාවේ මණිකක් නැති වෙලා ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ මණික සොයා ගැනීම සඳහා සැලැස්මක් තුලින් මණික හොයා ගන්න හැටි ගැන තමයි තියෙන්නේ. මුලින් කියනවා පිදුරු මිටි ගෙනත් දාන්න එක තැනකට. එතකොට කවුරු හරි කෙනෙක් මණික ගත්තා නම් ඒ පිදුරු මිටි වල හංගලා ගෙනත් දායි. එතකොට ඒ විදිහට කරගන්න බැරි වුණාම ඊගාවට කියනවා රජමාලිගාවේ ඉන්න සේවිකාවන්ට කල ගෙනහිල්ලා ගඟකාව පුරවල තියන්න තියලා ටිකකින් ගිහිල්ලා අරගෙන එන්න. ඒතර ඒ ආපහු ගේන කලගෙඩි ඇතුලේ මණික තියෙනවා. ඉතින් එහෙම එකක් තමයි වර්තමාන කතාව. ඒ වෙලාවේ අතීත කතාව ගැන කියනවා අතීතයේ සිද්ධ වුණේ මේ මහාසාර පළඳනාම නැතිවීම. එදා බෝධිසත්වයෝ වෙන්නේ එදා බුදුරජාණන් වහන්සේ එදා මේ ප්‍රශ්නය විසඳන්න මුල් වෙච්ච අමාත්‍යවරයා කොහොම කියලා වර්තමාන සහ අතීත කතාවල අවස්ථා සම්බන්ධයෙන් දක්වනවා. මේ මහාසාර පළඳනාව හොරාගන්නේ වැදිරියක් තමයි. අර ගැටලුවට එකතු කරනවා ගැමියා කියනවා යසවර්ධන සිටුතුමා තමයි හොරකම් කරේ. සිටුතුමා කියනවා ගාන්ධර්වයා කිව්වා මට හොරකම් කරන්න කියලා. මම ඒක ගාන්ධර්වයාට දුන්නා. ගාන්ධර්වයා කියන්නේ රජුරවන්ට ගීත ගායනා කරන රජුරව පිනවන කෙනා. කෙනාට කිව්වා. කෙනාට දුන්නා. එයා කියනවා වෛශ්‍යාවට දුන්නා. නගරේ නගර සෝබිනියට දුන්නා කියලා. එතකොට දැන් මේ හතර දෙනාම හිර කරනවා. හිර කරලා අර අමාත්‍යවරයා කියනවා නිලධාරියෙක්ව දාලා ඇතුලේ කතා වෙන දේවල් අහගෙන ඉන්න. ඉතින් රණ්ඩු වෙනවා මේගොල්ලෝ. මං කවදාවත් හොරකම් කරපු නැති එකක් ඇයි මේ අර නගර සෝබිනිය අහනවා නෑ. ගැමියා කියනවා ගැමියාගෙන් අහනවා මම ඔබ කවදද මට එහෙම එකක් දුන්නේ. ඒතර ගැමියා කියනවා නෑ මට වඩා ඔබට සල්ලි භාගේ තියෙන නිසා සිටුවරයාව ඇල්ලුවා. එතකොට සිටුවරයාට සල්ලි තියෙන හින්දා රජුව ඔයාව බේරුවොත් මාවත් බේරෙනවනේ කියලා. දැන් ඔන්න බලන්න අපෙත් අද මේ සමාජයේ හොරකම් සිද්ධ වෙනකොට එක එක්කෙනාට සම්බන්ධතා ඇති වෙන ආකාරයත් මෙහෙමත් වෙන්න පුළුවන්. හැබැයි අද නම් වඳුරේ හොරකම් කරන්න ඉස්සෙල්ලා මිනිස්සු ඒ ඉතින් ඉස්සරහින් ඉන්නවනේ. ඊළඟට නමුත් වඳුරෙක් නොවුනත් තිරිසන් භාවයේ සහිත වෙනත් හස්තයක් හොරකම සිද්ධ කරලා අපි සාමාන්‍ය මට්ටමේ මිනිස්සු රණ්ඩු වෙනවා වෙන්න පුළුවන් හොරකම සම්බන්ධයෙන්. වඳුරා කියන්නේ එතන තිරිසනා නම් මිනිස් තිරිසන් ඕන තරම් ඉන්නවනේ. එහෙම වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඊළඟට යසවර්ධන සිටුවරයා කියනවා මේ ගාන්ධර්වයා රජුරුවන්ව බොහොම සතුටු කරන එක්කෙනානේ. ඒ නිසා රජුරුවන් සතුටු වෙලා මාටත් එතනින්ම නිදහස ලැබෙයි කියලා හිතලා මං එයාවට කිව්වා. ඊපස්සේ ගාන්ධර්වයානේ වෛශ්‍යාව සම්බන්ධ කරන්නේ. වෛශ්‍යාව අහනවා කවදාද ගාන්ධර්වයා මගේ ගාවට ආවේ හෝ මම ඔබ ගාවට ආවේ කවදාද? කිසි දවසක මට ඔබ මෙහෙම එකක් දුන්නේ නෑනේ කියලා කියනවා. ඒකට කියනවා නැගණියනි එහෙම මේ කෝප ගන්න එපා. අපි මේ හිර වෙනකොට ඔබත් ඒකටම එකතු කරගත්තොත් වඩා හොඳයිනේ කියලා හිතලා පවුලක් විදිහටම අපි ඔක්කොටම ඉන්න පුළුවන් නේ කියලා හිතලා තමයි එහෙම එකතු කරගත්තේ කියලා කියනවා. ඒ විදිහට ඕක අහගෙන ඉඳලා එහෙමනම් මේක කවුරුත් හොරකම් කළා නෙමෙයි. බොහෝ විට මේකෙන් වෙන්න ඕන මේ උයනේ ඉන්න වඳුරෙක් හොරකම් කරන්න ඇති කියලා හිතලා වඳුරෝ ගොඩක් අල්ලලා ඒගොල්ලන්ට මිල අඩු මාල පළඳවන. ඒවා පළඳගෙන ගහවුඩට ගිහිල්ලා අර හංගපු මාලේ සහිත වැඳිරියට ඒවා පෙන්නමින් අර වැඳිරියන් හැසිරෙනකොට අර ඇත්ත මාලේ ගත්ත වැඳිරියට බලන් ඉන්න බැරුව එයා අර හංගල තියෙන බිලෙන් මාලේ අරගෙන බෙල්ල දාගෙන ඉන්නකොට ඔන්න රාජපුරුෂින්ට යාව අල්ලගන්න පුළුවන්. ඕක තමයි ජාතක කතාවේ වගේම නාට්‍යයේ සිද්ධිය. හැබැයි නාට්‍යයේ අවස්ථා ගොඩනැගෙන්නේ අවස්ථා අනුපිළිවෙල වෙනස් තමයි ගොඩනැගෙන්නේ. ඊළඟට අපි බලමු මොනවද මම කිව්වනේ මම කොටසක් හොයලා තිබ්බ ඔයාලට ඒක වැඩ කරයිද නම් දන්නේ නැහැ.
මිස් කවුරු හරි බෝඩ් එකේ ලියලා තිනවා ඒ හින්දා ඒක කළු පාටට පේනවා. මිස් මිස්ට මකන්න පුළුවන්. මිස් අපිට පේන්නේ නෑනේ. මිස් ඇහෙන්නේ නැහැ මිස්. නිකන් කැඩි කැඩි වගේ පේනවා ඒත් ඇහෙන්නේ නැහැ මිස්. සද්ද ඇහෙන්නේ නැහැ මිස් පේන. මිස් පේන්නේ කැඩි කැඩි මිස් සද්ද ඇහෙන්නේ නැහැ. ඔඩියෝ ෂෙයා කරන්න ඕනේ. මිරිදා සද්ද වැඩි කරලා මිස් කතාව ලැග් වෙමින් අපිට පේන්නේ. මිස් ඔඩියෝ ෂෙයා කරන්න. මිස් මිස් සද්ද ඇහෙන්නේ නැහැ. වෙනවානේ. ඔය කියන කෙනාත් ලැග් වෙනවා. මිස් ඔඩියෝ ෂෙයා කරන්න. සමිත ඔයා ලැග් වෙනවා. සමිත ඔයා ලැග් වෙනවා. සනුල ඔයා ලැග් වෙනවා. මිස් වීඩියෝ එක කැඩි කැඩිනේ පේන්නේ. පුතේ මට ඒකට කරන්න මිස් දෙයක් ඇහෙන්නේ නැහැ මිස්. සමිත ඔයා ලැග් වෙනවා. හෙමින් ඇහෙනවා මිස්. මිස් ඇහෙන්නේ නැහැ. මිස් ලාවට ඇහෙනවා මිස් කැඩි කැඩි මේ පේන්නේ නැහැ. ඔව් මිස්. පොඩි සද්දයක්. හොඳයි මේ එච්චරයි ඒකේ අපිට බලන්න පුළුවන් වෙන්නේ එතන එක තැනක් ඔයාලට ඇහුණත් දන්නේ නැහැ ඇහුන්නේ නැහැ කියලා කිව්වනේ ඒකේ මේ රජතුමාගේ හැසිරීම අර අපි කිව්වේ හාස්‍ය මතු කරන්නේ කොහොමද එයා හැමතිස්සෙම බිරිඳ කියන දේ අහන්න සූදානම් චරිතයක් ඊළඟට ඒක අර පණ තියෙද්දිම මරලා දැම්මත් කියලා කොටසක් තියෙනවා පණ තියෙද්දිම මරලා දාන්න පුළුවන් ද මිනිස්සුන්ට ඒක හිතලා බලන්න පණ තියෙද්දිම මරලා දානවා කියන එකේ තේරුම මොකද්ද දැන් අපි මං හිතනවා අද ජීවතුන් අතර ඉන්න අද පේන්න එහා මෙහා යන එන පණ තියනවා වගේ හැසිරෙන 99%ක්ම පණ තියෙද්දි මරලා දාපු මිනිස්සු ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හැබෑ අරමුණු වෙනුවෙන් නෙමේ ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ අපි ඇත්තටම ආස දෙ වෙනුවෙන් නෙමේ අපිට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අපේ උපරිම ශක්තිය නෙමේ ශක්තිය අපිට කරන්න සිද්ධ වෙන දේ වෙනුවෙන් කැප කරන්න බෑ කියලා කියන්නේ මේ පණ තියෙද්දිම මරලා දැමීම කියන එක තමයි. හොඳයි අපි බලමු මේ ප්‍රශ්න ටික කොහොමද කියලා. අවබෝධයේ ප්‍රශ්න වල තියෙන්නේ අවබෝධයේ ප්‍රශ්න හැමතිස්සෙම දෙන්නේ මේ දීලා තියෙන කොටසෙන් මතු පිටින් උකහාගෙන ලියන්න මිසක් ඒකේ ගැඹුරට යන්න නෙමෙයි. රසාස්වාදන සහ ਵਿਚාර ලියද්දි තමයි අපිට ඒවායේ සංගවූ තැන් දැන් මම ඉස්සෙල්ලා ඇහුවේ මේ පණ පිටින් මරලා දානවා පණ තියෙද්දිම මරලා දාන්නේ කොහොමද? මරලා දාලා තියෙන කෙනෙකුට පණ තියනවාද වගේ වචනවල තියෙන යට අර්ථය ව්‍යංගාර්ථ වගේ දේවල් හොයන්න ඕනේ අපි රසවින්දන වගේ දේවල් වලදී. හැබැයි දැන් ඔයාලට ඉස්සරහට එහෙම ලියන්න වෙනවා. නමුත් අවබෝධයේ ප්‍රශ්න වල අහන්නේ ඍජුව තොරතුරු. මත පිටින් දකින්න තියෙන තොරතුරු. රාජපුරුෂයන් ගැමියා සොරා ලෙස අනුමාන කිරීමට හේතු මොනවද? එයාගේ හැසිරීම එයා එකක් අංකයකට මෙයා ගැමියෙක් වීම. එයා නගරයට ආගන්තුක හැසිරීමක් පිළිබිඹු කිරීම. ඊළඟට එයා හොරෙක් වගේ එයාව සැක කරයි කියන බයෙන් පලා යන්න උත්සාහ කිරීම. ඔබ සිතනාගරින් රජ විසවගේ මහාසාර ප්‍රධානව සොරාගත්තේ කවුද කියලා දැන් අපි හිතන්න ඕනේ දන්නවනේ කිව්වනේ. නමුත් මේකේ අපිට දැනගන්න අපිට හිතෙනවා අර තිබුණනේ වැඳිරියතේ මහාසාර ප්‍රධානව අපි දුටුවානේ මුලින්ම. ඒත් අපි දන්නවා මේ නැති වෙලා තියෙන එක තියෙන්නේ එයා අතේ කියලා. ඊළඟට නාට්‍ය කොටසෙහි ඇති නාට්‍යෝචිත අවස්ථා මම මේ වචනේ මුලින් මතක් කරා
සහ සමාරෝපය කියන වචනේ, නාට්‍යෝත් අවස්ථා කියන වචනේ, අභිනය 4. ඒවා නැවත අපි අහපු නැති වචන බවට මේ පාඩමෙන් පස්සේපත් වෙන්න බෑ. නාට්‍යෝචිත කියන එකේ තේරුම නාට්‍යයකට උචිත කියන එකයි. නාට්‍ය උචිත. එතකොට නාට්‍යයකට උචිත වන්නේ කවර ලක්ෂණ සහිත අවස්ථාවක්ද? ගැටුමක් සහිත අවස්ථා. දෙපාර්ශවයක් හෝ පාර්ශව කීපයක් අතරේ ගැටුමක්. කොයි කුමකින් කුමක් වේදෝ කියන සැකය අපි තුල ඇති කරන, හැඟීම අපි තුල ඇති කරන අවස්ථා. ඊළඟට මේ කොටසේ හාස්‍ය ඉස්මතු වන අවස්ථා. රාජතුමාගේ හැසිරීම, ඊළඟට බැඳිරියගේ ප්‍රකාශයන්, අපේම මිනිස් ස්වරූපයම ප්‍රශ්න කරන මිනිස් ස්වරූපයම හාස්‍යයට ලක් කරන තැන් අපිට පෙන්වන්න පුළුවන්. මහාසාර හෝ වෙනත් වේදිකා නාට්‍ය නරඹන්න තියෙනවා ඔයාලට. ඒක මම කිව්වේ වේදිකා නාට්‍යයක් ඇත්තට වේදිකාවකදී තමයි නරඹනවට වඩා සුදුසු. කියවා රස විඳින්න. රස වින්දනය කියන එක රස වින්දනය සහ ਵਿਚාරය කියන දෙකම විශේෂ අවධානය යොමු වෙන්න ඕන කුංචි කාලේ ඉඳලාම. එහෙම වුණාම රැවටෙන සමාජයක් බවට අපිපත් වෙන්නේ නැහැ. අපිට ਵਿਚාරයක් සහිත නම් හැම නාට්‍යයකම තියෙන ගැඹුරු අර්ථය. මම මෙතන නාට්‍ය කියලා අදහස් කරේ මිනිස්සුන්ගේ මතු පිට හැසිරීම. වල තියෙන යට අර්ථය මොකක්ද කියලා අහු වෙනවා නම් ඉදිරි සමාජයේ රවට්ටන්න හැකියාව ඉස්සරහා තියෙන අපි ප්‍රේක්ෂකාගාරයේ නම් ඉන්නේ. අප නැමැති ප්‍රේක්ෂකාගාරයේ රවට්ටන්න හැකි වෙන්නේ නැහැ. මේ සිදුවීම් වල තියෙන අභ්‍යන්තරය දකින්න ප්‍රේක්ෂකයාට පුළුවන් නම්. එහෙම නැති තාක්කල් අපි මේ ඉදිරියේ තියෙන නාට්‍යයේ පමණක් රඟ දක්වමින් නරඹමින් ඉන්න එකයි වෙන්නේ. දැන් අද අපේ මේ යන සමාජයේ තියෙන අවුලට හේතුව, ප්‍රශ්න වලට හේතුව, පරිහානියට හේතුව ඒකයි. විචාරාත්මක ඇහැක් නැති, විචාරාත්මක ඇහැක් අහිමි ජනතාවක් බවට අපි පත් වෙලා ඉඳීමයි. ඒකට උත්තරේ මේ පාඩම් ඇතුලේ තියෙනවා. නමුත් අපි පුරුදු වෙලා ඉන්නේ විභාගයට සූදානම් වෙලා කටපාඩමින් හරි ප්‍රශ්නෙට උත්තරයක් දෙලා රචනාවක් කටපාඩම් කරලා ලියලා ලකුණු අරගෙන ඉදිරියට යන්න මිසක් හැබැයි හැදෑරීමකට නොවන නිසායි ගැටලුව. හොඳයි. දැන් එහෙනම් මට කියන්න ඕගොල්ලන්ගේ මොනවා හරි තියෙනවද? මම දිගටම පාඩම සාකච්ඡා කරේ නෑනේ වචනයක් ගානේ. ඒකට ඕගොල්ලන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න නෑ. එහෙම ගැටලු හරි. ගැටලු තියෙනවා. මෑමිස් ප්‍රශ්න. ගැටලු තියෙනවා නම් අහන්න ලොග් අවුට් වෙන්න පුළුවන්. සියලු දෙනාටම ආයුබෝවන්. නමුත් මම විනාඩි 2-3ක් බලන්න ප්‍රශ්න තියනවාද කියලා. ආයුබෝවන් මිස්. ආයුබෝවන් මිස්. ආයුබෝවන් මිස්. ආයුබෝවන් මිස්. ආයුබෝවන් මිස්. ආයුබෝවන් මිස්. ආයුබෝවන් miss. Thank you, miss. ආයුබෝවන් මිස්. Thank you miss. ආයුබෝවන් මිස්. Excuse me miss. ඔව් පුතේ කියන්නේ. මිස් රස නිෂ්පත්තිය කියන්නේ මොකක්ද? අයිබෝවන් ටීචර්. හොඳ ප්‍රශ්නයක්. රස නිෂ්පාදනය මිස්. නිෂ්පත්තිය කියන්නේ. එතකොට අපි කොහොමද රස නිෂ්පාදනය කරන්නේ? ගස් වලින් පුළුවන් සීනි නිෂ්පාදනය කරන්න. ඒ වගේ කොහොමද සාහිත්‍ය රසය නිෂ්පාදනය කරන්නේ කොහොමද? එතකොට අපි අවස්ථාවන් හදන්න ඕන. දැන් උඩ ඔයාලා ඉගෙන ගත්තනේ අර ඉන්නක බලන්න. රස නිෂ්පත්තිය. මේ ගුරුවත් පොතේ උඩ තියෙනවා රස කීපයක්, රස 9ක්. ඒ හැර තවත් රස තියෙනවා. දැන් විරිවිර සත්‍යචන්ද්‍ර මහතාම කියලා තියෙනවනේ ශෝකයක් රසයක් කියලා. එතකොට දැන් අපි අර අඬා බලන් ඉන්නේ දැන් චිත්‍රපටියක අපි බොහොම දුකයි. අපි අඬ නමුත් කවුරු හරි අපේ ස්ක්‍රීන් එක ඉස්සරහට આવොත් අයින් වෙනවා කියලා පැත්තකට තල්ලු කරලා අඬ බලනවා. ඒ කියන්නේ අපි ශෝකය විඳින්න අපි කැමති. ඒතර මේවා ඒ වගේ රස මේවා නිෂ්පාදනය කරන්නේ අවස්ථාවන් ගොඩනැගීම තුලින්. ශෘංගාරය අපි හිතමු ශෘංගාරාත්මක රසය සඳහා චිත්‍රපටයක නම් අපි හිතමු චරිත දෙකක්
කාන්තාවක් හෝ පුරුෂයෙක්ගේ හැසිරීම දිහා බලන් ඉන්නවා. අපිට එතකොට ඒගොල්ලන් බොහොම ආදරය ඇතුව හැසිරෙන ආකාරය හරහා අපි ශෘංගාර රසය විඳිනවා. හාස්‍ය, හිනාව ඇති වෙන ආකාරයේ අපේම චරිතයක් දිහා උපහාසයෙන් බලන ආකාරයේ අවස්ථාවකදී හාස්‍ය නිෂ්පාදනය වෙනවා. කරුණාව ඇති වෙන්නේ කොහොම තැනකදීද? කවුරු හරි කෙනෙක් බොහොම දුක් සහිතව ජීවත් වෙනකොට අපි යා කෙරෙහි කරුණාවයි. කරුණ රසය, රෞද්‍ර රසය. මේවා එතකොට එහෙම අවස්ථා නිර්මාණය කිරීම තුළින් තමයි රස නිෂ්පත්තිය සිදු කරන්නේ. මිස් බීභත්සය රසය කියන්නේ මොකක්ද? පිළිකුල. මේ තියන්නේ පිළිකුල් රසය. පිළිකුල් රසය කියලා කියන්නේ දැන් ඕක ඉස්සර අපිට හිටිය සිංහල සර් කෙනෙක් එයා කියපු මේ වාක්‍යය මට මතක නෑ වචන විදිහට කවියක් කියන්නේ. කවිය මට මතක නෑ. නමුත් අදහස සෙම් සොටු සූරා දමා බත් සමග එකට අනා ඔහොම කියලා කියනවා. එතකොට ඇති වෙනවනේ රසයක්. අන්න ඒක තමයි බීභත්ස රසය. සූරා දමා මගේ එකට අනා මොකක්ද කියනවා ඇක්ක. මිස් එතකොට ඔව් excuse me තේරුම සොටු එකට දමා බත් සමග එකතු කර මොකක්ද එක. බීභත්ස රසය කියන්නේ පිළිකුල් රසය. තව මොනවාද? මිස් භාවයි රසයි අතර වෙනස මොකද්ද? මොනවාද? භාව සහ රස. මෙතන තියෙනවානේ භාවයක් කියන්නේ නම් අපිට හිතට දැනෙන හැඟීමක්. ඒක ඇති නොයෙකුත් වස්තුන් මිනිස්සුන්ට පේන්නේ ඒ දේ ඇත්තටියේ ඒ දේ කවියසට පෙරමුණට කවියා කුල්මත් ආස්වාදයේ දරාගත නොවි ඒ අනුරට ප්‍රකාශ කරයි. මෙන්න මේ දැනෙන එක පුතේ භාවය. ඒක ප්‍රකාශ කිරීම මිනිස් සිත තුළ හටගන්නා මූලික හැඟීම මේ දින හැඟීම්. භාව කියන්නේ හැඟීම්. ඒවා භාවය කරනකොට රසයක් නිෂ්පාදනය කරනවා. අපේ හිතේ අපි හිතමු අපිට දුකක් ඇති වෙනවා. නමුත් අපි දුක නෙමෙයි අපි රසය විදිහට ගන්න කරුණාව තමයි ඒක නිෂ්පාදනය කරන රසය. අපිට ක්‍රෝධයක් ඇති වෙනවා. ක්‍රෝධයක් ඇති වෙච්ච කෙනා කරන්නේ ළඟම එකාව ගහනවා මරනවනේ. නමුත් රෞද්‍ර රසය නිෂ්පාදනය කරලා නිර්මාණයක් විදිහට පෙන්නනවා මේ ක්‍රෝධය කියන හැඟීම. ඒ කියන්නේ මිස් අපි රස නිෂ්පත්තියේදී වෙන්න ඕනේ හරි භාව නිෂ්පාදනය කරලා ඒකේ රස මේ හදාගන්න එක නේද? නෑ නේද? ඒ කියන්නේ භාවයක් කියන එක අපිට මේ හදාගන්න බැරි එකක් නේ. ඒක ස්වභාවික ඔටෝ සිද්ධ වෙන එකක් නේ. භාවය අපිට දුකයි. මිස් ඒ කියන්නේ ඉතින් අපි ක්‍රෝධය පෙන්නුවොත් නේ රෞද්‍ර රසය උපදින්නේ. ක්‍රෝධය පෙන්නුවොත් ඔව් උත්සාහය තුලින් වීර රසය උපදිනවා. දැන් වීර රසය දකින්නේ කතන්දරයකනේ අපි. අන්න ඒක නේද වෙනස. වීර රසය දකින්නේ කතාවක. නමුත් ඒ කතාව තුල තියෙන වැඩේ තමයි උත්සාහය. එයා වීරයෙක් වෙන්නේ එයාගේ උත්සාහය නිසානේ. හරි මිස්. නේද? ඒක නේද වෙනස? මිස් ඔය පේජ් එක පොඩ්ඩක් උඩට ගන්න පුළුවන්ද? හරි පුළුවන්. මේක පුතේ මේ ගුරුවත් පොත මම ඩවුන්ලෝඩ් කරලා ගත්තා. ඔයාලටත් ගත්ත හැකි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පුළුවන්. ඒක ඩවුන්ලෝඩ් කරලා ගන්න. නොට් එක ගහගත්තා ගන්න. බලන්න මිස් කියන ඔබ කරලා බලන්න. මිස් ජාතක කතා පොත ගත්තේ නේද? මොකද්ද? ජාතක කතා පොත දැන් ওই මහාසාර මට ඊයේ හවසනේ කිව්වේ පාඩම් කරන්න කියලා. ඊට පස්සේ මම බැලුවා දැන් ජාතක කතාව ගන්න කොහෙන්ද කියලා මේ මහාසාර කියලා හෙව්වහම හම්බුණා උතන. ඔක ජාතක හැබැයි ජාතක කතා පොත කියලා ගැහුවා ජාතක කතා ටික ගන්න පුළුවන්. මිස් හම්බුණා මිස් ඔක්කොම තියෙනවද දන්නේ නැහැ. ඔව් 500 කියන්නේ 447ක් නේ ජාතක කතා පොතේ තියෙනවා කියලා කියන්නේ. දැන් උම්මගේ ඊට වඩා වෙනස් කියන්නේ වෙනම තියෙනවා කියලා කියන්නේ. හැබැයි ඔක්කොම ජාතක ටික දැන් ඒ පොත් බඳින්න බැරි කමටනේ ඔය කොටස් වශයෙන් තියෙන්නේ. ඔව් මිස්. ඉන්ටර්නෙට් එකේ ඉතින් එහෙම පොත් බඳිනවා කියලා එකක් නැති නිසා ඔක්කොම එකට ඇති. හරි මිස්. thank you මිස්. හරි පුතේ. මිස් ඔව්
මිස් අර මොනවද කිව්වනේ අර සතර අභිනයයි තව මොනවද අර වැදගත් එකක් කිව්වේ මේකෙන් පස්සේ අමතක කරන්න බෑ කියලා. ඔව් ඒ කියන්නේ දැන් අපි මේ පාඩම කරාම ඒ වචන ඊට කලින් අහලා නැති ඒවා වෙන්න බෑනේ. ඒකයි මම එහෙම කිව්වේ. සතර අභිනය සාත්වික වාචික ආංගික ආහාර සතර අභිනය. ඊළඟට මම කිව්වා තව එකක් උඩ තිබුණ වචනයක් සමාරෝපය. ඒ කියන්නේ සමානව ආරෝපණය වීම. දැන් ඒ කියන්නේ ආවේශ වෙනවා වගේ එකක් එතනදි කියන්නේ. නළුවෙක් වෙන කෙනෙක් බවට පත් වෙලානේ. චරිතේ රඟපාන්නේ. ගැහණු කෙනෙක් හෝ පිරිමි කෙනෙක් වැඳිරියක්ගේ චරිතේ බවට පත් වෙනවා කියන්නේ සමාරෝපය. වැඳිරියගේ චරිත ලක්ෂණ ආරෝපණය කර ගැනීම. එතකොට මේ ඒ කියන්නේ අපි නාට්‍යයේදී සමාරෝපය වැදගත් වෙනවා. ඒ කියන්නේ අවශ්‍යයි කියන එකනේ. හැම මොහොතකම ඔව්. නාට්‍යයක් කියන්නේ සමාරෝපයක්නේ. අපි කාගේ හරි චරිතයක්මනේ පෙන්වන්නේ. අපේ චරිතේ නෙවෙයිනේ අපි වේදිකාව උඩ රඟපාන්නේ. මිස් තා මොනවද කිව්වේ අර මේ සතර අභිනයයි සමාරෝපයයි එච්චරයි නේද? රංග විදාන නාට්‍යෝචිත අවස්ථා. ඒ කියන්නේ කුමකින් කුමක් වේදෝ කියන හැඟීම මතු කරන ආකාරයේ සිදුවීම තමයි නාට්‍යෝචිත අවස්ථා. ලොක්අවුට් වෙමුද? හරි මිස් thank you මිස් ආයුබෝවන්. හරි මඩක් අයිබෝන් මිස්. අයිබෝන් මිස් thank you miss. ආයුබෝවන් මිස් thank you miss. Ayban miss, thank you. Ayban thank you miss. Ayban thank you miss. Ayban thank you. Ayban miss, thank you miss.